නමෝ බුද්ධාය. අපි අද අහන්න යන්නේ කර්මය ගැන. කර්මය කියන්නේ චේතනාව මුල් කරගෙන සිතෙන්, කයෙන්, වචනයෙන් කරන ක්‍රියාවට. ඉතින් අපි යහපත් දේවල්, පින්, කුසල් කළොත් අපිට සැප විපාක ලැබෙනවා. ඒ වගේමයි අපි අයහපත් දේවල්, පව්, අකුසල් වගේ දේවල් කරොත් දුක් විපාක තමයි ලැබෙන්නේ. ඉතින් අපි අද අහන්න යන්නේ කාන්තාවක් අයහපත් කර්ම කරලා, පව් කරලා, පෙරේතියක් වෙලා දුක් විපාක විඳින අපිටත් උරුම සසර ගැන බය හිතෙන කතාවක්. හැබැයි අපි මේ කතා ඇහුවා කියලා එකපාරට බය හිතෙන්නේ නැහැ. මටත් මේ දුක උරුමයි නේද කියලා බය ඇති කරගන්න ඕනි. ඔයාලා කලින් කතාව බැලුවා නම් තේරෙනවා. මොකද මේකත් ඒ වගේමයි. එකම කර්ම කරපු අය. හරි. අපි එහෙනම් කතාව අහමු. ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී. ඔබේ ශරීරයෙන් හමන්නේ කුණු ගඳ. මැස්සු උතුරනවා. මෙහි ඉන්න ඔබ කවුද? අනේ ස්වාමීනි, මං මේ දුකේ වැටිලා ඉන්නේ. මං යමලෝකේ උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ. අනේ මං උදේ වරුවේදී දරුවන් 5 දෙනෙක් වදනවා. ආයෙමත් හවස් වරුවටත් මං තව දරුවන් 5 දෙනෙක්ම වදනවා. මං මේ දරුවන් ඔක්කොම කාලා දානවා. ඒත් මගේ බඩගින්න නම් පිරෙන්නේ නැහැ. මගේ පපුව බඩගින්නේ පිච්චෙනවා. දුම් දානවා. මට බීමට වතුර පොදක් ලැබෙන්නේ නැහැ. අනේ මං පත්විච්ච විපත ගැන දැක වදාළ මැනව කියලා ඒ පෙරේති කියනවා. එතකොට අහනවා, ඔබ විසින් කයෙන්, වචනයෙන්, මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද දරුවන්ගේ මස් කකා ඉන්නේ කියලා අහනවා. එතකොට ඒ පෙරේති කියනවා, මගේ ස්වාමියාගේ අනික් බිරිඳට තඩුවෙක් ලැබෙන්න හිටියා. උන්දට පාපී දෙයක් කළ යුතුයි කියලා මට හිතුණා. මං මේ දූසිතෝ සිතින් අර දරුගැබ විනාශ වෙන්න කටයුතු කළා කියලා අර පෙරේති කියනවා. උන්දට තිබුණේ දිමාසෙක බඩක්. අන්තිමේදී ලේ වෙලා වැක්කිරුණා. එතකොට උන්දගේ අම්මා මාත් එක්ක කේන්ති ගත්තා. නෑදෑයන්ව රැස් කරවලා මාලවා දිවුරෙව්වා. මට බැනලා දුඩලා බය කෙරෙව්වා. එතකොට මං දරුණු විදිහට දිවුරලා අමුමම බොරුවක් කිව්වා. යම් හේකින් ওই ගබ්සාව කළේ මානම් මං දරුවන් නොදලා කණේකියක්මයි වෙන්න ඕන කියලා. ඔය කර්මයක් බොරුවත් කියන දෙකේ විපාක තමයි මේ ලේ වැක්කෙන ශරීරයක් ඇතිව මං දැන් දරුමස් කකා ඉන්නවා කියලා ඒ පෙරේති කියනවා. බලන්න, එක වගේ කර්ම කරපු අය ලැබෙන විපාකත් එක වගේමයි. මේ සසර නම් හරිම පුදුමාකාරයි. ඉතින් අපිටත් මේ වගේ භයානක ඉරණමක් අත් වෙන්න පුළුවන්. මොකද අපිත් තාම මේ සසරේ යන අයනේ නේද? ඉතින් අපිටත් දහම් නෞකාවට නැගලා මේ බියකරු සසරේ ගහගෙන යන සැඩපහරින් ඈතර වෙන්න වාසනාව ලැබේවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.